Book number 4. Servants of God. පොත් අංක 4. දෙවියන් වහන්සේගේ සේවක සේවිකාවෝ. Picture number 1. A family flees from famine. පළවෙනි චිත්‍රය. පවුලක් සාගතය නිසා රට හැර යයි. දෙවියන් වහන්සේ සියලු මිනිස් ජාතීන්ව මැව්වා. ඒත් ඔහු උන්වහන්සේ අත්හැර ඉවතට හැරුණා. ඊට පස්සේ උන්වහන්සේව අඳුනා ගන්නත්, උන්වහන්සේට නමස්කාර කරන්නත් උන්වහන්සේ ඊශ්‍රායල් ජනතාව තෝරගත්තා. ඒත් සමහර අවස්ථාවල් වල ඊශ්‍රායල් ජාතියත් දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැස්සුවා. මෙවැනි අවස්ථාවල් වල ඔහු වෙනත් ජාතීන් වගේ දේවතා රූපයන් වලට බොරු දෙවිවරුන්ට නමස්කාර කළා. උන්වහන්සේ වෙත ඔවුන් ආපසු කැඳවා ගන්න දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වරුන් අතරට යුද්ධය හා සාගතය එව්වා. මොවුන් අතරින් එක පවුලක් තීරණය කළා ආහාර සොයා ගන්න මෝඅබ් දේශයට පලා යන්න. මේ විදේශීය රටේ ඔහු අවුරුදු 10ක් වාසය කළා. පවුලේ පියා මෝඅබ් දේශයේදී මැරුණා. පුතු දෙන්න මෝඅබ් දේශයේ ස්ත්‍රීන් දෙදෙනෙකු හා විවාහ වුණා. ඊට පස්සේ පුතුන් දෙන්නත් මිය ගියා. අවසානයේ ඇගේ ලේලිවරු දෙන්නත් එක්ක අම්මා විතරක් තනි වුණා මේ විදේශ රටේ. Picture number 2. Naomi and Ruth return to Israel. දෙවෙනි චිත්‍රය. Naomi හා Ruth ඊශ්‍රායල් දේශය වෙත ආපසු යති. මේ පවුලේ අම්මගේ නම Naomi. ඇගේ මෝඅබ් ජාතික ලේලිවරුන්ගේ නම් ඔර්පා සහ Ruth. මේ විපතෙන් පස්සේ Naomi තීරණය කළා ඊශ්‍රායල් දේශයට ආපසු යන්න. ඔර්පා හා Ruth දෙන්නත් ඈත් එක්ක මේ ගමනට ආවා. මේ අතර Naomi උන්ට කිව්වා මේ දුවල දෙන්න ආපසු ගෙවල් වලට යන්න. ඔබ මාත් එක්ක ඒමෙන් කිසි පළක් වෙන්නේ නැහැ. නුඹලාගේ ස්වාමි පුරුෂයන් වෙන්න වෙනත් දරුව මට උපදින්නේ නැහැ. දෙවියන් වහන්සේ මා වෙතින් ඉවතට හැරිලා කියලා. මේ අවස්ථාවේ ඔර්පා Naomi සිප වැළඳගෙන ඈගෙන් සමුගෙන තම ගෙදරට ගියා. ඒත් Ruth Naomiව අත්හැරලා ගියේ නැහැ. ඇය Naomiගෙන් ආයාචනයක් කරන්න පටන් ගත්තා. නුඹ අතහැර යන ලෙස මට කියන්න එපා. නුඹ යන තැනකට මමත් එනවා. නුඹේ ජනයා මගේ ජනයා කරගන්නවා. නුඹේ දෙවියන් වහන්සේව මං මගේ දෙවියන් වහන්සේ හැටියට පිළිගන්නවා කියලා. මෙහෙම Ruth ගියා Naomiත් එක්ක බෙත්ලෙහෙම් නගරයට, ඊශ්‍රායල් දේශයට. Picture number 3. Ruth in the harvest field. තුන්වෙනි චිත්‍රය. Ruth අස්පෙන්න කපන කෙතේ. Naomi හා Ruth ඉතා දිලිඳු කාන්තාවෝ. Ruth Naomiට කිව්වා මම කෙතට ගිහිල්ලා වැටිලා තියෙන ධාන්‍ය කරල් ඇහිඳගෙන එන්නම් කියලා. මෙම කෙත අයිති බෝවස් කියන කෙනෙකුට. බෝවස් ඇසුවා ඔහුගේ නිවාසිකින්ගෙන් මේ තරුණ කාන්තාව කවුද කියලා. සේවකයෝ කිව්වා ඇය Naomiත් එක්ක ආපු මෝඅබීය කාන්තාවක් කියලා. බෝවස්ට තවදුරටත් ආරංචි වුණා ඇය ඇගේ නැන්දාට ඉතා කරුණාවන්තව සලකන බව. බෝවස් දැක්කා ඇය මහන්සි වී වැඩ කරන කාන්තාවක් බව. ඒ නිසා ඔහු ඇයට කිව්වා තම සේවකයෝ අස්වැන්න කපලා ඉවර වන තුරුම කෙතේ කරල් අහුල ගන්න කියලා. ඒ අතරම ඔහු තම සේවකින්ට අණකලා ඇයට කිසිම අතවරයක් නොකරන්න ඇයට අහුල ගන්න කරල් ඉතුරු කරන්නත් කියලා. එදා හැන්දෑවේ Ruth Naomiට කිව්වා බෝවස්ගේ කරුණාවන්තකම ගැන. බෝවස් අපේ ළඟ නෑ. ඔහුට ආශිර්වාද ලැබේවා කියලා Naomi කිව්වා. Picture number 4. Ruth and Boaz at the threshing floor. හතරවෙනි චිත්‍රය. Ruth හා Boaz ධාන්‍ය පොළන පවරේ. ඊශ්‍රායල් දේශයේ කෙනෙක් මරුණට පස්සේ ඔහුගේ ළඟ නායකට පුළුවන් ඔහුගේ භාර්යාව විවාහ කරගන්න. දිනක් Naomi Ruthට කිව්වා මම නුඹට ස්වාමි පුරුෂයෙක් සොයන්න ඕන. එතකොට නුඹට නුඹේම ගයක් ලැබෙනවා. බෝවස් අපි නෑ. අද හැන්දෑවේ ඔහු ධාන්‍ය පොළන පවරට එනවා ඇති. ඒ හින්දා ඔබ ස්නානය කරලා පිරිසිදු වී හොඳට ඇඳ පැළඳගෙන ධාන්‍ය පොළන පවරට යන්න කියලා.
රාත්‍රියේ ඔහු නින්දට ගියාම ඔබ ගිහිල්ලා ඔහුගේ පාමුල නිදා ගන්න කියලා. රුත් නායම කියපු විදිහටම කටයුතු කළා. බෝවස් ඇහැරලා රුත් නිදා ඉන්නවා දැක්කම ඔහු දැනගත්තා රුත්ට අවශ්‍ය බව ඔහුත් එක්ක විවාහ වෙන්න. ඒ නිසා ඔහු ඇයට කිව්වා, රුත්, ඔබ කියන හැම දෙයක්ම මම කරන්නම්. මන්ද හැම කෙනෙක්ම දන්නවා ඔබ යහපත් කාන්තාවක් බව කියලා. Picture number 5. Boaz and the elders of Bethlehem. පස්වෙනි චිත්‍රය. බෝවස් සහ බෙත්ලෙහෙමේ වැඩිමහල්ලෝ. බෝවස් බෙත්ලෙහෙමේ නගර දොරටුව අසලට වැඩිමහල්ලෝ 10 දෙනෙක්ව කැඳෙව්වා. බෝවස්ට ඉස්ලල්ලා රුත්ව විවාහ කර ගැනීමේ අයිතිය වෙනත් නායකයෙකුට තිබුණා. ඒ වුණාට සියලු දෙනාම එකගත්තටපත් වුණා ඇය බෝවස්ට ලැබිය යුතුයි කියලා. මෙම ගිවිසුම මුද්‍රා තබන්න මෙම නෑයා බෝවස්ට ඔහුගේ පාවාන් වලින් එකක් දුන්නා. ඊශ්‍රායල් දේශයේ සිරිත මෙයයි. මෙසේ බෝවස් රුත්ව විවාහ කරගත්තා. ඔවුන්ට පුතෙක් ලැබුණා. ඔහුට ඔබෙත් කියලා ඔහු නම් තැබුවා. අසල්වැසි කාන්තාව නායමට කිව්වා, දෙවියන් වහන්සේට ස්තුති කරන්න. නුඹ රැක බලා ගන්න උන්වහන්සේ නුඹට මුණුබුරෙක් දුන්නා. නුඹේ ලේලි නුඹට ප්‍රේම කරනවා. පුතු 7 දෙනෙකුට වඩා ඇය ඔබට වටිනවා කියලා. ප්‍රිය මිත්‍රවරුනි, රුත් දෙවියන් වහන්සේටත් උන්වහන්සේගේ ජනතාවටත් සේවය කළා. මෙයින් ඇය මහත් ප්‍රීතියක් ලැබුවා. මෙසේ ඕබෙද් මුළු ඊශ්‍රායල් දේශයේ හිටිය වඩාත්ම ශ්‍රේෂ්ඨ රජු වූ දාවිත් රජුගේ සියා බවට පත් වුණා. Picture number 6. Mary and the Angel of God. 6 වෙනි චිත්‍රය. මරියා හා ගාබ්‍රියෙල් දේවදූතයා. රුත්ගේ කාලයෙන් පරම්පරා ගණනාවකට පස්සේ උන්වහන්සේට සේවය කරන්න දෙවියන් වහන්සේ තෝරාගත් තවත් එක් කාන්තාවක්. ඇගේ නම මරියා. ඇය රුත්ගේ හා දාවිත් රජුගේ පරම්පරාවේ කාන්තාවක්. මරියා කන්‍යාවක්. ඇය හිටියේ යෝසෙප් නැමැති අයෙකු හා විවාහ වෙන්න ගිවිසගෙන. ඒ දොන් විවාහ වෙන්න ඉස්සෙල්ලා ගාබ්‍රියෙල් කියන දේවදූතයා මරියා වෙත පැමිණියා. ඔහු ඇයට කීවා, මරියා, ඔබ බියවන්න එපා. දෙවියන් වහන්සේගෙන් ඔබට කරුණාව ලැබී තිබෙනවා. ඔබට පුත්‍රයෙක් ඉපදෙනවා. උන්වහන්සේට ඔබ යේසුස් කියලා නම් තැබිය යුතුයි. උන්වහන්සේ උතුම් මහෞත්තමයාණන්ගේ පුත්‍රයාණෝ කියලා. මරියා ගාබ්‍රියෙල් දේවදූතයාට කිව්වා, මම ස්වාමින් වහන්සේගේ දාසිය වෙමි. ඔබගේ වචනය ලෙස මට වේවා කියලා. ඊට පස්සේ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයාණෝ මරියා මතට පැමිණියා. ඇය පුත්‍රයෙකු ජනිත කළා. මෙසේ මරියා දේව පුත්‍ර යේසුස් වහන්සේගේ මෑණියන් බවට පත් වුණා. Picture number 7. Hannah prays to God. 7 වෙනි චිත්‍රය. හන්නා දෙවියන් වහන්සේට යාඥා කරයි. වරක් ඊශ්‍රායල් දේශයේ කාන්තාවක් හිටියා හන්නා කියලා. ඇගේ ස්වාමි පුරුෂයා ඇයට ප්‍රේම කළා. ඒත් ඇය හිටියේ ඉතා කනගාටුවෙන්. මන්ද ඇයට බැරි වුණ නිසා ඔහුට දරුවෝ ලබා දෙන්න. සෑම අවුරුද්දකම ඔහු ගියා ශිලෝහි දේවමාලිගයට. ඔහු ගියේ පූජා අරගෙන. ඔහු ඒවා දෙවියන් වහන්සේට පූජා කළා. හන්නා දේවමාලිගය තුලට ගිහින් යාඥා කළා. දෙවියන් වහන්සේ, ඔබ මට පුත්‍රයෙක් දෙනවා නම් ඔහුගේ මුළු ජීවිත කාලයම ඔබට සේවය කරන්න මම ඔහු ඔබට පූජා කරනවා කියලා. ඇය මෙහෙම යාඥා කළේ නිහඬව. ඇගේ තොල් සෙලවුණාට ඇගේ කටින් ශබ්දයක් පිටුනේ නැහැ. මෙය ඒලී නැමැති ඒ ප්‍රධාන පූජකයා බලා සිටියා. ඔහු හිතුවා ඇය මත්පැන් බීලා මත් වෙලා කියලා. ඒ දෙවියන් වහන්සේට ඇසුණා හන්නාගේ යාඥාව. උන්වහන්සේ ඇගේ යාඥාවට පිළිතුරු දුන්නා. ටික කාලයකට පස්සේ ඇයට පුත්‍රයෙක් ලැබුණා. ඇය ඔහුට සාමුවෙල් කියලා නම් තිබ්බා. Picture number 8.
The Child Samuel in the House of God. අටවෙනි චිත්‍රය. ලදරු සාමුවෙල් දේවමාලිගායෙහි. සාමුවෙල් කුඩා දරුවෙකුව ඉන්න කාලෙම හන්නා ඔහු දෙවියන් වහන්සේට බාර කළා. ඒලි ප්‍රධාන පූජකයා යටතේ ශිලෝහි වාසය කරන්න ඔහු ඒලි වෙත ගෙන ගියා. ඒලි ඉගැන්වා සාමුවෙල්ට දේවමාලිගාවේ දෙවියන් වහන්සේට සේවය කරන ආකාරය. ඒලිට හිටියා පුත්‍රයෝ දෙන්නෙක්. ඔහු පූජකයෝ. ඒ වුණාට දුෂ්ට මිනිස්සු. ඒ නිසා උන්වහන්සේගේ පූජකයන් තුලින් තම සෙනගට කතා කිරීම දෙවියන් වහන්සේ නතර කළා. දිනක් රාත්‍රියේ සාමුවෙල් දේවමාලිගාවේ වැතිර සිටියා. හදිසියෙම දෙවියන් වහන්සේ නම කියලා ඔහුට ඇමතුවා. සාමුවෙල් හිතුවා ඔහුට කතා කළේ ඒලි පූජකවරයා කියලා. ඔහු ඒලි අසලට දුව ගිහින් කිව්වා, මෙන්න මම ආවා. ඔබ මට කතා කළා නේද කියලා. ඒත් ඒලි කිව්වා, මම කතා කළේ නැහැ. ගෙන් නිදා ගන්න කියලා. 3 වතාවක්ම මෙහෙම සිද්ධ වුණා. ඊට පස්සේ ඒලිට වැටහුණා මේ දෙවියන් වහන්සේ සාමුවෙල්ව කැඳවනවා විය යුතුයි කියලා. ඔහු සාමුවෙල්ට කිව්වා, ස්වාමින් වහන්සේ කතා කළ මැනව ඔබ වහන්සේගේ මෙහෙකරුවා අසා ඉන්නවා කියලා දෙවියන් වහන්සේට කියන්න කියලා. සාමුවෙල්ට බොහෝ වතාවල දෙවියන් වහන්සේ කතා කළා. ඔහු ඊශ්‍රායල් දේශයේ ඉතා ශ්‍රේෂ්ඨ පූජකවරයෙකු වුණා. Picture number 9. Samuel prays for Israel. නවවෙනි චිත්‍රය. සාමුවෙල් ඊශ්‍රායල් දේශය වෙනුවෙන් යාඥා කරයි. ඒලිගේ දුෂ්ට පුත්‍රයින්ට දෙවියන් වහන්සේ දඬුවම් කළා. ඔහු යුද්ධෙහි මැරුම් කෑවා. පිලිස්තිවරු ඊශ්‍රායල් වරුන් පරාජය කළා. අවුරුදු 20කට වැඩි කාලයක් පිලිස්තිවරු ඊශ්‍රායල් දේශය පරාජය කළා. මේ අතර සාමුවෙල් ජනතාවට අවවාද කළා, ඔබ ඔබේ විදේශීය දෙවිවරුන් අතහැරලා ඔබ දෙවියන් වහන්සේට කැප වෙනවා නම්, උන්වහන්සේට පමණක් සේවය කරනවා නම්, උන්වහන්සේ ඔබ පිලිස්තිවරුන්ගෙන් මුදා ගන්නවා කියලා. ඊශ්‍රායල් වරු සාමුවෙල්ට කීකරු වුණා. ඔහු එකම ස්ථානයකට රැස් වුණා. ඊට පස්සේ සාමුවෙල් දෙවියන් වහන්සේට පූජාවක් ඔප්පු කරලා ඊශ්‍රායල් දේශය වෙනුවෙන් යාඥා කරා. පිලිස්තිවරු ඊශ්‍රායල් දේශයට පහර දෙන්න එක් රැස් වුණා. ඒ දෙවියන් වහන්සේ විශාල ගෙරවුම් ශබ්දයක් ඔවුන් මත පැමිණෙන්න සැලැස්සුවා. පිලිස්තිවරු බියෙන් පැනලා ගියා. ඊශ්‍රායල් වරුන්ට පුළුවන් වුණා මුළු පිලිස්තීය හමුදාව පරාජය කරන්න. Picture number 10. Samuel anoints Saul with oil. 10වෙනි චිත්‍රය. සාමුවෙල් සාවුල්ව තෙලින් ආලේප කරයි. ඊශ්‍රායල් වරුන්ගේ සත්‍ය රජතුමා වුණේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ වෙනුවෙන් සාමුවෙල් ජනතාව මෙහෙව්වා. ඒත් අනෙක් ගෝත්‍රවලට රජවරු සිටිය හින්දා ජනතාවට අවශ්‍ය වුණා මිනිසෙකු ඔවුන්ගේ රජු බවට පත් කරගන්න. සාමුවෙල් මෙය ඇසූ අවස්ථාවේ ඔහු එයින් ප්‍රීතියට පත් වුණේ නැහැ. ඒත් දෙවියන් වහන්සේ සාමුවෙල්ට කිව්වා, තම පාලකවරයා ලෙස ඔවුන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ ඔබව නොවේ, මාව. ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ දෙන්න. ඔවුන්ට රජකු ලබා දෙන්න කියලා. ඊශ්‍රායල් වරුන් අතර සාවුල් කියලා තරුණෙක් හිටියා. ඔහු උසයි, පෙනුමෙන් ලස්සනයි. දිනක් සාවුල් ගියා සාමුවෙල් හමුවෙන්න. සාමුවෙල් ඔහු එනවා දැක්ක අවස්ථාවේ දෙවියන් වහන්සේ සාමුවෙල්ට කිව්වා, මොහොයි ඔබ රජකමට ආලේප කළ යුත්තේ. ඔහු මගේ ජනතාව පාලනය කරනවා ඇති කියලා. මෙසේ සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිස මත තෙල්වත් කර ඔහු තෛලාලේප කළා. ඊශ්‍රායල් වරුන්ගේ රජු වෙන්න. ඊශ්‍රායල් දේශයේ රජු ලෙස අවුරුදු 40ක කාලයක් ඔහු එහි රාජ්‍ය කළා. Picture number 11. Saul tears Samuel's robe. 11 වෙනි චිත්‍රය. සාවුල් අතින් සාමුවෙල්ගේ සලුව ඉරේ. අමලිකුරු ඉතාමත් දුෂ්ට ජාතියක්. ඔහු ඊශ්‍රායල් වරුන්ට හානි කරලා තිබුණා. ඒ හින්දා සාමුවෙල් සාවුල් රජුට කිව්වා, දෙවියන් වහන්සේගේ පණිවිඩයට සවන් දෙන්න. ඔබ සියලු අමලෙක්වරු මරා දමා ඔවුන්ට අයිති සියලු දේම
විනාශ කළ යුතුයි කියලා. අමලෙක්වරු පරාජය කරන්න දෙවියන් වහන්සේ සාවුල්ටයි ඔහුගේ හමුදාවටයි ආධාර කළා. ඒත් ඊශ්‍රායල්වරු දෙවියන් වහන්සේට අකීකුරු වුණා. ඔහු අමලෙක්වරුන්ගේ සතුන් තියාගත්තා දෙවියන් වහන්සේට පූජා කරන්න. එසේම ඔහු අමලෙක්වරුන්ගේ රජු මැරුවේ නැහැ. ඊට පස්සේ සාමුවෙල් සාවුල්ට කිව්වා, ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ප්‍රතික්ෂේප කරපු හින්දා උන්වහන්සේ ඔබවත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා රාජ පදවියෙන් මෙහෙම කියලා. සාමුවෙල් හැරී යන්න සැරසුණා. සාවුල් අල්ලගත්ත සාමුවෙල්ගේ සලුව. සලුව ඔහුගේ අතේ ඉරී ගියා. ඒ හින්දා සාමුවෙල් කිව්වා, දෙවියන් වහන්සේ ඊශ්‍රායල් රාජ්‍යය නුඹෙන් උදුරාගෙන ඒ ඔබට වඩා යහපත් අයෙකුට දීලා තියෙනවා කියලා. මිත්‍රවරුනි, සාවුල් දෙවියන් වහන්සේට පූජා ඔප්පු කළා. ඒත් ඔහු උන්වහන්සේට කීකරු වුණේ නැහැ. සාමුවෙල් තම මුළු ජීවිත කාලය තුළම දෙවියන් වහන්සේට කීකරු වුණා. උන්වහන්සේට සේවය කළා. මේන් වඩා යහපත් කොයි එකද? ආගමික දේවල් පමණක් කිරීමද? එසේ නැත්නම් දෙවියන් වහන්සේට කීකරු වීමද? Picture number 12. Jesus in the house of God. 12 වෙනි චිත්‍රය. යේසුස් වහන්සේ දේවමාලිගාවේ. සාමුවෙල්ගේ කාලයෙන් අවුරුදු බොහෝ ගණනකට පස්සේ යේසුස් වහන්සේ ඊශ්‍රායල් දේශයේ ළමයෙකුගේ වයසේ පසු වුණා. මරියා හා යෝසෙප් එක්ක උන්වහන්සේ යෙරුසලමට ගියා. උන්වහන්සේ දේවමාලිගාවේ සිටිද්දීම නොදැනුවත්ම වන්දනා නඩය ආපසු ගමන් ආරම්භ කළා. යේසුස් වහන්සේ ඔවුන් අතර නැති බව වටහාගත්තු මරියා හා යෝසෙප් උන්වහන්සේව සොයන්න පටන් ගත්තා. දවස් 3කට පස්සේ ඔවුන්ට උන්වහන්සේව සොයාගන්නට ලැබුණේ දේවමාලිගාවේ. ඒ ධර්මාචාර්යවරුන් එක්ක දෙවියන් වහන්සේ ගැන කතා කර කර ඉන්න අතර මේ අවස්ථාවේ මරියා උන්වහන්සේට කිව්වා, පුතා, අපට ඇයි මෙහෙම කරදර කරන්නේ? අප කොච්චර මාන්සි වුණාද ඔබව සොයමින් කියලා. ඒත් යේසුස් වහන්සේ ඇයට උත්තර දුන්නේ, මාගේ පියාණන්ගේ ගෘහේ මා සිටීම අවශ්‍ය කියලා. උන්වහන්සේ දැන සිටියා උන්වහන්සේ පැමිණියේ දෙවියන් වහන්සේට සේවය කරන්න බව. යේසුස් වහන්සේ පැමිණියේ ජනතාව දෙවියන් වහන්සේ වෙත ආපසු මෙහෙවන්න. මන්ද දෙවියන් වහන්සේ සත්‍ය රජතුමාණන් හා සියලු ජනයාගේ නායකයාණන් හින්දා. Picture number 13. David the brave shepherd. 13 වෙනි චිත්‍රය. දාවිද් නිර්භීත එඬේරා. සාවුල් ඊශ්‍රායල් දේශයේ පළමුවන රජු. ඒත් ඔහු දෙවියන් වහන්සේට අකීකරු වුණා. ඒ හින්දා දෙවියන් වහන්සේ සාවුල් හැර ගියා. උන්වහන්සේ ඔහුට තවත් උපකාර කළේ නෑ. දාවිද් කියලා තරුණ ළමෙක් හිටියා. ඔහු ඔහුගේ පියාගේ බැටළුවන් බලාගෙනමින් හිටියේ. ඔහු ජීවමාන දෙවියන් වහන්සේව විශ්වාස කරා. ඔහු උවදුරුවලට මුහුණ දෙන්න බිය වුණේ නෑ. දිනක් සිංහයෙක් පැන්නා බැටළුවන්ව අල්ලගන්න. දාවිද් සිංහයව මරලා බැටළුවන්ව බේරගත්තා. ඔහු සංගීතය යොදලා දෙවියන් වහන්සේට ස්තුති ගීතිකා ගායනා කළා. සියලු මිනිසුන් පත්වෙනවා දකින්න දෙවියන් වහන්සේ කැමති ස්වරූපයේ මිනිසෙක් බවට දාවිද් පත් වුණා. මෙසේ සාවුල්ගෙන් පසු රජකමට දෙවියන් වහන්සේ දාවිද්ව තෝරගත්තා. Picture number 14. David and the Giant. 14 වෙනි චිත්‍රය.
දාවිත් හා යෝධයා. පිලිස්තිවරුන් හා ඊශ්‍රායල්වරුන් අතර යුද්ධයක් තිබුණා. පිලිස්තිවරුන්ට හිටියා ගොලියත් කියලා යෝධයෙක්. ගොලියත් කඳවුරෙන් පිටතට ඇවිත් ඊශ්‍රායල් හමුදාවට අභියෝග කළා. ඔබෙන් කෙනෙක් තෝරා මා හා සටනට එවන්න. ඔහුට පුළුවන් වුණොත් සටන් කරලා මා මරා දාන්න. අපි ඔබගේ දාසියෝ බවට පත් වෙනවා. ඒත් ඔහු මගෙන් මැරුම් කෑවොත් ඔබ අපේ දාසීන් විය යුතුයි කියලා. ඊශ්‍රායලයේ මිනිස්සු ගොලියස්ට බයයි. ඔහුට විරුද්ධව සටන් කරන්න කිසිවෙක් ඉදිරියට ආවේ නැහැ. ඒත් මේ අවස්ථාවේ තරුණ දාවිත් කිව්වා, දෙවියන් වහන්සේ නොදන්නා මේ පිලිස්තියා කවුද? ජීවමාන දෙවියන් වහන්සේගේ හමුදාවට තර්ජනය කරන්න ඔහුට ඉඩ දෙන්න බෑ. දාවිත් ගොලියස්ට බය වුණේ නැහැ. දාවිත් දැන සිටියා යෝධයා මරන්න දෙවියන් වහන්සේ ඔහුට උදව් කරන බව. ඒ නිසා දාවිත් දුව ගියා තම ගල්පටියත් අරන් යෝධයා හමුවන්. ඔහු විද්ද ගල ගොලියත්ගේ හිසටම වැදුනා. ඔහු බිම ඇද වැටුණා. ගොලියත්ගේම කඩුව අරගෙන දාවිත් ඔහුගේ හිස කපා දැම්මා. මෙසේ ඊශ්‍රායල් හමුදාවට හැකි වුණා පිලිස්තිවරුන් පරාජය කරන්න. Picture number 15. Saul tries to kill David. 15 වෙනි චිත්‍රය. දාවිත් මරා දැමීමට සාවුල් තැත් කරයි. ආරම්භයේදී සාවුල් සතුටු වුණා දාවිත් ඊශ්‍රායල් දේශය බේරගත්ත හින්දා. ඊශ්‍රායල් දේශීය ජනතාව දාවිත්ට ප්‍රේම කළා. ඊට පස්සේ සාවුල් දාවිත්ට ඊර්ෂ්‍යා කරන්න පටන් ගත්තා. ඔහුට අවශ්‍ය වුණා දාවිත්ව මරා දාන්න. දිනක් දාවිත් සාවුල් ඉදිරිපිට තම වීණාව වාදනය කරමින් සිටියා. මේ අවස්ථාවේ නපුරු ආත්මයක් සාවුල්ට ආවේශ වුණා. ඔහු තම හෙල්ලෙන් දාවිත්ට දමා ගැසුවා. හෙල්ලේ දාවිත්ට වැදුනේ නැහැ. එය බිත්තියට වැදුනා. ඊට පස්සේ බොහෝ අවස්ථාවල සාවුල් දාවිත්ව මරන්න තැත් කළා. සාවුල් රජුගේම පුත්‍රයා වූ යොනාතන් හා බොහෝ ඊශ්‍රායල්වරු දාවිත්ට උදව් කළා. ඒත් සාවුල්ගෙන් බේරෙන්න දාවිත්ට සිද්ධ වුණා පාලු කරලයට පැනලා යන්න. Picture number 16. David spares Saul's life. 16 වෙනි චිත්‍රය. දාවිත් සාවුල්ගේ ජීවිතය බේරයි. සාවුල් හා ඔහුගේ හමුදාව ගියා පාලු කරේ දාවිත්ව අල්ලගන්න. රාත්‍රියේ සාවුල් හා ඔහුගේ හමුදාව නින්දේ පසුවෙද්දී දාවිත් හා ඔහුගේ මිත්‍ර අබිෂායි සාවුල්ගේ කඳුරට රහසේ ඇතුල් වුණා. අබිෂායි හැදුවා නින්දේ පසුවන රජු මරා දාන්න. ඒ දාවිත් ඔහුට එසේ කරන්න ඉඩ දුන්නේ නැහැ. දාවිත් පැවසුවා උන්වහන්සේ තෝරාගත් රජුට වින කරන ඕනෑම කෙනෙකුට දෙවියන් වහන්සේ දඬුවම් කරනවායි කියලා. ඒත් රජුගේ හිසාසල තිබුණු හෙල්ලයත් දිය භාජනයත් දාවිත් රැගෙන ගියා. ඔහු කඳවුරෙන් පිට වුණාට පස්සේ හමුදාව අවදි කරන්නට දාවිත් කෑ ගහලා කිව්වා, මේ නුඹලා රජු ආරක්ෂා කරන ආකාරයද? මෙන්න රජුගේ හෙල්ලය හා වතුර භාජනය කියලා. දාවිත් සාවුල්ට කිව්වා, අද දින මම ඔබේ ජීවිතය බේරුවා වගේම දෙවියන් වහන්සේ මාගේ ජීවිතයත් ගලවනසේක්වා කියලා. මෙසේ තවත් සාවුල් දාවිත් මරා දාන්න තැත් කළේ නැහැ. Picture number 17. David is made king. 17 වෙනි චිත්‍රය. දාවිත් රජු ලෙස ආලේප කෙරේ. පිලිස්තිවරු ආයෙත් ආවා ඊශ්‍රායල්වරුන් හා සටන් කරන්න. සාවුල් රජු හා යොනාතන් යුද්ධෙන් මරණයට පත් වුණා. ඊට පස්සේ මිනිස්සු දාවිත් රජු ලෙසට පත් කරගත්තා. දාවිත් ඔහුගේ මාලිගය යෙරුසලම නගරේ තනාගත්තා. දෙවියන් වහන්සේ දාවිත්ට කිව්වා, බැටළුවන් පස්සේ යමින් සිටි ඔබ මම මගේ ජනතාව වන ඊශ්‍රායල්වරුන්ගේ රජු බවට පත් කළා. එසේම මම නුඹ ලෝකේ ඉතාමත් ශ්‍රේෂ්ඨ කෙනෙකු බවට පත් කරනවා කියලා. මෙසේ දෙවියන් වහන්සේ දාවිත්ව ශ්‍රේෂ්ඨ රජෙකු බවට පත් කළා. ඊශ්‍රායල්වරුන්ගේ සියලු සතුරන්ට එරෙහිව බලය සහිතව. Picture number 18. David and Bathsheba.
18 වන චිත්‍රය දාවිත් හා බැත්ෂෙබා. දිනක් දාවිත් ඔහුගේ මාලිගයේ පැතලි වහල මුදුනේ සක්මන් කරමින් සිටියා. ඔහු දුටුවා ලක්ෂණ ස්ත්‍රියක් නානවා. දාවිත් ඇයට ආශා කළා. ඇය ලබා ගන්න කල්පනා කළා. මේ ස්ත්‍රියගේ නම බැත්ෂෙබා. ඇය උරියා නැමැති දාවිත්ගේ හමුදාවේ සෙබලෙකුගේ භාර්යාව. මේ අවස්ථාවේ උරියා ඊශ්‍රායල් වරුන්ගේ සතුරන් සමග යුද්ධ කරන්න සටන් පෙරමුණට ගිහිල්ලා සිටියේ. ඒ හින්දා දාවිත්ට පහසු වුණා බැත්ෂෙබා තම මාලිගයට ගෙන්ව ගන්න. ඒත් බැත්ෂෙබා දාවිත්ට දාව ගැබ් ගත්තා. ඇය ඒ බව ඌට දන්වා යවුවා. දාවිත් පණිවිඩයක් යවා උරියා යුද්ධ පෙරමුණෙන් ගෙන්වා ගත්තා. හමුදාවේ තොරතුරු අහලා ඔහුට කිව්වා එදින රාත්‍රිය ඔහුගේ නිවසේ ගත කරන්න කියලා. ඒත් උරියා එසේ කළේ නැහැ. ඔහු රජමාලිගයේම සේවකින් එක්ක එදින රාත්‍රිය ගත කළා. මෙය දාවිත්ට ආරංචි වුණාම ඔහු උරියාව ගෙන්වා ගෙදර නොගියේ මන්දයි කියා ඔහුගෙන් විමසුවා. උරියා දාවිත්ට කිව්වා ඊශ්‍රායල් හමුදාව සටන් වැදී ඉන්න අතර ඔහු නිවසට ගිහින් සැපසේ ඉන්න සතුටු නැහැ කියලා. දාවිත් උරියා යුද්ධ පෙරමුණට නොයවා යෙරුසලමේම නතර කරගත් නුමුදු ඔහු නිවසට ගියේම නැහැ. අවසානයේ දාවිත් කළේ උරියා දරුණු සටන් කරන ස්ථානවලට යවන ලෙසට තම හමුදා නායක යෝවාබ්ට ලිපියක් ලියා ඔහු අත එය සටන් පෙරමුණට යැවීමයි. මෙසේ උරියා සටන් බිමේ මැරුණා. ඊට පස්සේ දාවිත් බැත්ෂෙබා තම භාර්යාව බවට පත් කරගත්තා. ඒ දාවිත් කළ මේ පාපෙන් දෙවියන් වහන්සේ අප්‍රසන්න කෙරුණා. මෙම සම්බන්ධයෙන් දාවිත්තත් බැත්ෂෙබාටත් ලැබුණු පළමුණු දරුවා මැරුණා. දාවිත් දෙවියන් වහන්සේට කඳලව් කරා. ඔහු කරපු මෙම භයානක පාපයට කමාව දෙන්න කියලා. Picture number 19. A House for God. 19 වෙනි චිත්‍රය දෙවියන් වහන්සේට ගෘහයක්. දාවිත් දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළා. ඒත් ඔහු උන්වහන්සේට ප්‍රේම කළා. ඔහු ආශා කළා උන්වහන්සේට සේවය කරන්න. ඔහු ආශා කළා දෙවියන් වහන්සේ නමස්කාර කරන්න. විශාල දේව මාලිගාවක් ගොඩනගන්න. ඒ දෙවියන් වහන්සේ ඔහුට කිව්වා ඔබ හුඟක් මිනිස්සු මරාපු අයෙක්. ඒ නිසා මට දේව මාලිගාවක් තනන්න ඔබ සුදුසු නැහැ. ඔබට පුත්‍රයෙකු ලැබෙනවා. ඔහු සලමොන් කියලා නම් කෙරෙනවා. මට දේව මාලිගාවක් තනන්නේ ඔහුයි කියා. මම ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය ඊශ්‍රායල් වරුන් කෙරෙහි සදා කාලයටම ස්ථීර කරනවා කියලා. දාවිත්ගේ මරණයට පෙර දේව මාලිගය වෙනුවෙන් දාවිත් බොහෝ දේ සූදානම් කරලා තිබ්බා. ඒ දේව මාලිගය ගොඩනැගීමේ වාග්ය ලැබුවේ ඔහුගේ පුත්‍ර සලමොන්. මේ දේව මාලිගාව ඉතා ශෝභ සම්පන්න දේව මාලිගාවක් වුණා. එය ගොඩනගන්න අවුරුදු 7ක් ගත වුණා. ඊශ්‍රායල් ජනතාව යෙරුසලමේ දේව මාලිගාවේ දෙවියන් වහන්සේට අවුරුදු 100 ගණනක් නමස්කාර කළා. ඔවුන් කවදාක්වත් අමතක කළේ නෑ. ඔවුන්ට හිටියා ඊටම ශ්‍රේෂ්ඨ රජතුමා දාවිත් බව. Picture number 20. Jesus comes into Jerusalem. 20 වෙනි චිත්‍රය යේසුස් වහන්සේ යෙරුසලමට පැමිණේ. දාවිත්ගේ කාලෙන් අවුරුදු 10කට පමණ පසු යේසුස් වහන්සේ දාවිත්ගේ පවුලට උපත ලැබුවා. උන්වහන්සේගේ මෑණියෝ කන්‍ය මාරියතුමී. උන්වහන්සේගේ පියාණන් වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ලෝකේ ඊ타ත්ම ශ්‍රේෂ්ඨ දේව සේවකයාණෝ යේසුස් වහන්සේ. උන්වහන්සේ මිනිසුන්ට ඉගැන්වුවා දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍යය. දෙවියන් වහන්සේගේ බලයෙන් උන්වහන්සේ හාස්කම් කළා. සාවුල්, දාවිත් අපි සියලු දෙනාම දෙවියන් වහන්සේට විරුද්ධව පාපයේ යෙදලා තියෙනවා. ඒත් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේට එරෙහිව කිසිදු අවස්ථාවක පව් කළේ නැහැ. දිනක් උන්වහන්සේ යෙරුසලමට ආවා. කොටලුවකගේ පිට නැගිලා. මිනිස්සු උන්වහන්සේව පිළිගත්තා. හෝසන්නා, දාවිත්ගේ පුත්‍රයාණන්ට හෝසන්නා. දෙවියන් වහන්සේගේ නාමයෙන් පැමිණෙන තැනන් වහන්සේට ගෞරව වේවා කියලා. මිනිස්සු මෙහෙම කළේ යේසුස් වහන්සේ දාවිත්ටත් වඩා ශ්‍රේෂ්ඨ තැනන් වහන්සේ කෙනෙකු බව
ඔහු දුටු නිසායි. උන්වහන්සේ මේ ලෝකයේ සියලු රජවරුන්ට වඩා ඉහළින් වැජබෙන අතිශ්‍රේෂ්ඨ රජතුමානෝයි. Picture number 21. The birds feed Elijah. 21 වෙනි චිත්‍රය. කුරුල්ලෝ එලියා පෝෂණය කරති. දාවිත් රජුගෙන් පස්සේ සලමොන් රජු හා වෙනත් රජවරු ඊශ්‍රායල් දේශයේ රජ කළා. මෙයින් එක රජෙකුගේ නම ආහබ්. ආහබ්ට ඉතා දුෂ්ට භාර්යාවක් හිටියා, ජෙසබෙල් කියලා. ඇය දෙවියන් වහන්සේගේ ජනයින් බොහෝ දෙනෙකුව මැරුවා. එසේම ඇය ජනතාවට බල කෙරුවා බාල්ගේ දේවතා රූප නමස්කාර කරන්න කියලා. එලියා දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රොපේතවරයෙක්, ගුරුවරයෙක්. එලියා ආහබ් රජු ඉදිරියට ගිහිල්ලා කිව්වා, ඊශ්‍රායලී ජීවමාන දෙවියන් වහන්සේගේ නාමෙන් අවුරුදු 3කට දේශීය වර්ෂාව වහින්නේ නැහැ කියලා. මෙසේ දෙවියන් වහන්සේ මහා සාගතයක් කෙව්වා ඊශ්‍රායල් දේශය මත. ඒත් මේ සාගත කාලේ දෙවියන් වහන්සේ තම සේවක එලියා රැක බලා ගත්තා. උන්වහන්සේ එලියාව යවුවා කෙරිත් කියලා ඔයක් ළඟට. එහි දිය තිබුණා එලියට බොන්න. හැමදාම කපුටෝ එලියට කෑම ගෙනාවා. Picture number 22. Elijah and the fire of God. 22 වෙනි චිත්‍රය. එලියා හා දෙවියන් වහන්සේගේ ගින්න. සාගතයේ 3 වෙනි අවුරුද්දේ එලියා කැඳෙව්වා ආහබ් රජත් මුළු ඊශ්‍රායල් ජනතාවත් කර්මෙල් කන්දට. එහි ඔහු ජනතාව අමතා කීවා, ඔබ නමස්කාර කරන්නේ කවුරුන්ද කියලා ඔබ තෝරාගත යුතුයි. ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ නම් උන්වහන්සේව අනුගමනය කරන්න. බාල් දෙවියන් වහන්සේ නම් බාල් අනුගමනය කරන්න කියලා. බාල්ගේ ප්‍රොපේතවරු මැරුවා ගොනෙකුව බාල්ට පූජාවක් ලෙස. එවිට එලියා ඔවුන්ට කීවා, ඔබ ඔබේ බාල් දෙවියන්ට අඬගසන්න. මම ස්වාමි වූ දෙවියන් වහන්සේට අඬගසන්නම්. ගින්නෙන් පිළිතුරු දෙන දෙවියන්ව අපි පිළිගමු කියලා. දවස මුළුල්ලේම බාල්ගේ පූජකවරු බාල් දේවතාවට ශබ්ද නගා යාඥා කළා. කන්නලව් කළා. ඔවුන්ගේ පූජාව වටා නටමින් ගමන් කර ඔවුන්ගේ ශරීර කපා ගත්තා. ඒත් කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. හැන්දෑවේ එලියා තම පූජාව සූදානම් කළා. ඔහු තම පූජාව හොඳටම තෙත් වෙන්න ඒ මත ජලයවත් කළා. ඊට පස්සේ ඔහු දෙවියන් වහන්සේට යාඥා කළා. මොහොතකින් අහසෙන් ගිනි වැටුණා. පූජාව එයින් දැවී ගියා. වතුර වියලී ගියා. මුළු ජනතාවම කෑ ගැසුවා, ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ කියලා. Picture number 23. Elijah goes to heaven. 23 වෙනි චිත්‍රය. එලියා ස්වර්ගයට යයි. එලියා බාල්ගේ මේ පූජකවරුන් මැරුවේ ඔහු ඉතා නපුරු අය හින්දා. ඊට පස්සේ ජෙසබෙල් එලියාව මරණවයි කියලා තර්ජනය කළා. මෙය ඇසු එලියා බය වුණා. ඔහු පාලුකරයට පලා ගියා. එහිදී දෙවියන් වහන්සේව ඔහුට හමු වුණා. එලියා අකණ්ඩව ජනතාවට ඉගැන්වුවා දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරන්න. සේවයේ ඔහුට ආධාර කරන්න ඔහු එලිෂා කියලා සහායකයෙක්වත් තෝරගත්තා. දිනක් ඔහු එක්ව ගමන් කරන අතර ඔවුන් මැදට ගිනි රථයක් ආවා. දෙවියන් වහන්සේ සුලිසුලුගකින් එලියා ස්වර්ගයට ඔසවා ගත්තා. මෙසේ එලියා එලිෂාගේ ඇස් හමුවෙන් ඉක්ුත්ව ගියා. Picture number 24. Elijah with Jesus and Moses. 24 වෙනි චිත්‍රය. එලියා යේසුස් වහන්සේ හා මෝසෙස් සමග. යේසුස් වහන්සේගේ කාලේ අවුරුදු 700කට පසුව එලියා භූමියට ආයෙත් පැමිණියා. දිනක් ඔහු කන්දක් මත යේසුස් වහන්සේ හා සමග පෙනී සිටියා. එලියාට ඉස්සර ලෝකේ ජීවත් වූ මෝසෙස් ප්‍රොපේතවරයාද යේසුස් වහන්සේ හා එලියා සමග පෙනී සිටියා. යේසුස් වහන්සේ මෝසෙස් හා එලියා දෙවියන් වහන්සේගේ මහිමෙන් ආලෝකයෙන් බබලනවා පේතරුස්
යොහන් හා යාකොබ් දැක්කා. ඊට පස්සේ දෙවියන් වහන්සේම ස්වර්ගයේ සිට කතා කළා. උන්වහන්සේ කීවා මේ මාගේ පුත්‍රයාණෝය. උන්වහන්සේට සවන් දෙන්න කියලා. ප්‍රිය මිත්‍රවරුනි, දෙවියන් වහන්සේත් ඊශ්‍රායල් දේශයේ සියලු ශ්‍රේෂ්ඨ නායකයෝත් අපට යේසුස් වහන්සේව හඳුන්වා දෙනවා. යේසුස් වහන්සේ පැමිණියේ සියලු මිනිසුන්ට සේවය කරන්න හින්දා. උන්වහන්සේ මිය ගියේ අපේ පාපවලට පූජාවක් ලෙස. උන්වහන්සේ උත්ථානය වුණේ අපේ ආත්මවලට සදාකාල ජීවනය දානය කරන්න. ඒ හින්දා උන්වහන්සේට සවන් දෙන්න. සවන් දී ඔබත් සදාකාලික ජීවනය ලබා ගන්න.